ආයුබෝවන් NS කිචන් ආර්ට් එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ ෂෝට් වීඩියෝ එකකින් මම පෙන්වුවා ඔයාලට අපේ නිර්මාණ ඔයාලා වෙතට ගේනවා කියලා. ඒ වගේ අද අපි පටන් ගත්තා කප් කේක් එකක් කොහොමද හරි විදියට ස්ටෙප් ටු ස්ටෙප් හදන්නේ. ඉතින් බලමු කොහොමද අපි මේ කප් කේක් එක හදන්නේ කියලා. ඔයාලටත් ගෙදරදී මේ විදියට කප් කේක් එකක් ස්පන්ච් එකක් මෆින් එකක් ලස්සනට හදා ගන්න පුළුවන් ඉස්සරහට. මුලින්ම අපි බටර් එක එකතු කර ගන්නවා. බටර් එක සොෆ්ට් වෙනකොට අපි සුගර් එකත් එකතු කර ගන්නවා. බටර් එක සොෆ්ට් වෙන්න තමයි අපි චුට්ටක් බීට් කරගත්තේ. මොකද මේ බටර් එක පොඩ්ඩක් කූල් වැඩි. ඒ නිසා අපි චුට්ටක් සොෆ්ට් කරගෙන තමයි සුගර් එකතු කරගත්තේ. බේකින් පවුඩර් එක මේ ආකාරයට පිටියකට එකතු කර ගන්නවා. පසුව පිටි එකයි බේකින් පවුඩර් එකයි මේ විදිහට තුන් පාරක් අපි හලා ගන්නවා. මේ ආකාරයට සීනි කැට නැති වෙන්න අපි බීට් කර ගන්න ඕනේ. ඉන් අනතුරුව අපි එක බිත්තරයේ බැගින් එකතු කර ගන්න ඕනේ. මේ ආකාරයට අවසාන විස්තරයත් එකතු කරගත්තා. අපි බලමු ඉන්පසුව මොකක්ද අපි කරන්න කියලා. ඉන්පසුව අපි පාන් පිටි එකතු කරගන්නවා බැටර් එකට කේක් මිශ්‍රණයට මේ ආකාරයට. මිල්ක් ටිකත් මේ ආකාරයට අපි එකතු කරගන්නවා. වැනිලා ටිකත් අපි අවසානට එකතු කරලා සියල්ලම අපි හොඳින් මිශ්‍ර කරගන්නවා. ඔබට පේනවා ඇති හොඳ බැටර් එකක්, හොඳ මිශ්‍රණයක්, බටර් කේක් මිශ්‍රණයක්. අපි මේ කප් කේක් හදන්නේ බටර් කේක් මිශ්‍රණය අපි වෙනම දවසක ඕගොල්ලන්ට අරන් එන්නම් හරියට බටර් කේක් එකක් හදන විදිය. නමුත් අද අපි කප් කේක් එකක් හදලා ඕගොල්ලන්ට පෙන්වන්න. මේ තියෙන අපි සාදාගත්ත කප් කේක්, එහෙම නැත්නම් මෆින්, එහෙම නැත්නම් ස්පන්චි. මේක අපි හැදුවේ ග්‍රෑම් 800ක රෙසිපි එකක්. අපිට ආවා කප් කේක් 15ක් ග්‍රෑම් 50 ගානේ. ග්‍රෑම් 50 ගානේ තමයි අපි කප් කේකට එකතු කරගත්තේ. මේක බටර් කේක් රෙසිපි එකක්. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ අපි පටන් ගත්තේ අපේ කේක් වැඩසටහනේ පළවෙනි ආරම්භය. කියන්නේ ස්පන්චි එහෙම නැත්නම් කප් කේක් එකක් හදන විදිය තමයි අද අපි ඔයගලන්ට ගෙනාවේ. අපි ආයෙ දවසක ගේන්න කොහොමද මේ කප් කේක් එකක් ලස්සන කරලා අපි ගෙස්ලට දෙන්නේ. එහෙම නැත්නම් කස්ටමර්ස්ලට දෙන්නේ කොහොමද කියලා. මේක හෝටලේ වැඩ කරන කෙනෙක්ට නෙවෙයි, ගෙදර ඉන්න නංගි කෙනෙක්ට, මල්ලි කෙනෙක්ට, එහෙම නැත්නම් කේක් වැඩ ගැන ඉගෙන ගන්න උනන්දුවක් තියෙන කෙනෙක්ට මේ වැඩසටහන වටිනවා. ඉතින් ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. අපි බලමු මේක බේක් කරලා මොන වගේද කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන්නේ අපි සාදාගත්ත කප් කේක් ටික. ඔයාලට පේන ඇති පාට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලටත් ලේසියෙන් ගෙදරදී දැන් මේ වගේ කප් කේක් එකක් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ක්‍රමය මොකක්ද කියලා. අපි මේ කප් කේක් එක බේක් කරගත්තේ සෙල්සියස් අංශක 160 විනාඩි 20ක්. විනාඩි 20ක් බේක් කරගෙන තමයි මේ විදිහට කප් කේක් එක අපි ගත්තේ සොෆ්ට් එකට. ඉතින් අපි පෙන්වන්නම් මේ හදපු කප් කේක් එකෙන් ලස්සනට ගානිෂ් කරලා
කොහොමද කස්ටමර්ස්ලට අපි පිළිගන්වන්නේ දෙන්නේ ව්‍යාපාරයක් විදිහට කරගන්න කොහොමද කියලා අපි ඔයාලට කියලා දෙන්නම් ඉදිරි වැඩසටහන. ඉදිරි වැඩසටහනකදී මේ වගේ ලස්සන වැඩසටහනකින් ඔයාලව හමු වෙනතුරු හැමෝටම ජෙසුපීටයි.